මොකද්ද? ප්ලේන් එකක් යනව නේද? ඉක්මනටම ගිහින් බලන්න ඕනේ. මං එනකොටම ගිහිල්ලානේ ප්ලේන් එක. අපරාධය. යාළුවනේ. ආයිබෝවන්. ඔයාලා තවද ප්ලේන් එක බලන්න. ඒක ගිහිල්ලානේ. ඔයා දන්නවද? අද ලෝක දැනුමින් කතා කරන්න යන්නේ ප්ලේන් එකක් ගැන. ප්ලේන් එකක් කිව්වට ප්ලේන් එකක් ගැනම නෙමෙයි. ප්ලේන් එක ඇතුලේ ඉන්න දෙන්නෙක් ගැන. ඒ දෙන්න කරන වැඩක් ගැන. ඔන්න යාළුවනේ. ඔයාලගේ ලේසියට මං ප්ලේන් එක ඇතුළටම ආවා. ඔව්. මං අද කතා කරන්න යන්නේ ප්‍රධාන ගුවන් නියමුවා සහ ගුවන් සහායකයා ගැන. මේ ඉන්න දෙන්න දෙපැත්තට වෙලා වැඩේ දෙන්න. ලොකු දෙයක් නම් කතා කරන්න නෑ යාළුවනේ. මෙයාලගේ කෑම ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. ඔයාලා දන්නවද ප්‍රධාන ගුවන් නියමුවාට සහ ගුවන් සහායකයාට කෑම දෙනකොට දෙන විදිහ? නෑනේ නේ. එයාලට වර්ග දෙකකින් යාළුවනේ දෙන්නේ. ඒ කිව්වේ ඒ දෙන්නට එක එක වර්ගවලලු ආහාර දෙන්නේ. ඒ දෙන්නට එකම කෑම එක දෙන්නේ නෑලු යාළුවනේ. බලද්දි ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි ආහාර විස වුණොත් ප්ලේන් එක ඉවරනේ. ඒක ඇතුළේ ඉන්න අයත් ඉවරනේ. ඒකලු ප්‍රධානම හේතුව ඒ දෙන්නට වෙන වෙනම ආහාර දෙන්න. එහෙනම් හරිනේ. අදට මෙච්චරයි. හෙටත් හමු වෙමුකෝ. ගිහින් එන්නම්. මේ පයිලට් අංකල් ස්ටාර්ට් කරලා ගන්න. යන්න අපිට. යමු අපි සැනසille.